පොඩ්ඩක් ඉන්න A level science නේද කරන්නේ බලන්න මේ MCQ එක මීට කලින් කරලා තියෙනවද කියලා ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ Monomen Physics season 2 පස්වෙනි එපිසෝඩ් එකත් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රක්ෂිප්ත ගැන ඔයාලා හැමෝම දන්නවා ප්‍රක්ෂිප්ත කියලා කියන්නේ ඉතා විශේෂ චලිතාකාරයක් කියන එක ප්‍රක්ෂිප්තයක් කියන්නේ සරලවම කිව්වොත් විසිකිරීමකටනේ මම ඔයාලට දෙන උපදේශ තමයි ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ සිරස් සහ තිරස් චලිත දෙකක එකතුවක් විදියට හිතලා ගාන හදන්න කියන එක. මේ ප්‍රක්ෂිප්ත ගුරුත්වය යටතේ සිරස් චලිතය වගේම ගුරුත්වය යටතේ ආනත චලිතය කියලා ප්‍රධාන ආකාර දෙකක් යටතේ ඔයාලා අධ්‍යයනය කරනවා. මේ ගාන දීලා තියෙන්නේ ගුරුත්වය යටතේ ආනත චලිතය කියන ගණන් වර්ගයට අනුව. ගාන කියලා තියෙන දේ සරලව ගත්තොත් A කියන ලක්ෂයේ ඉඳගෙන බෝලයක් ප්‍රක්ෂේපණය කරනවා ගුරුත්වය යටතේ ආනත චලිතයක ගමන් කරන විදිහට. ඉතින් මේ බෝලය ප්‍රක්ෂිප්ත චලිතයක ගිහිල්ලා B කියන ලක්ෂයක් පසු කරනවා. මේ B කියන ලක්ෂය තියෙන්නේත් A කියන ලක්ෂයේ තිබිච්ච තිරස් මට්ටමේම තමයි. ගානේ විශේෂයෙන්ම කියලා තියෙනවා වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා. මේ කියපු කරුණු ටික සැලකිල්ලට අරගෙන අපි මේ තියෙන වගන්ති තුන ගැන බලමුකෝ. ඒ වගන්තියේදී අපිට කියනවා පෙතෙහි උපරිම උසේදී බෝලේ ප්‍රවේගය ශුන්‍යයි කියලා. කවුරු හරි කෙනෙක් මේ වගන්තිය සත්‍යයි කියලා හිතනවා නම් එයා හිතලා තියෙන්නේ සිරස් චලිතය ගැන විතරයි. බෝලේ සිරස් ප්‍රවේගය උපරිම උසට ගියාට පස්සේ ශුන්‍ය වෙනවා. ඒක හරි. බෝලය උපරිම උසේදී බෝලේ තියෙන සිරස් ප්‍රවේගය ශුන්‍ය වුණාට තිරස් ප්‍රවේගය එහෙම්මම තියෙනවා. ඒ නිසා ඒ වගන්තිය අසත්‍ය වෙන්නේ ඇයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. B වගන්තිය කියලා තියෙන්නේ B ලක්ෂයේදී බෝලේ ප්‍රවේගය A ලක්ෂයේදී බෝලේ ප්‍රවේගයට සමානයි කියලා. P වගන්තිය සත්‍යයි වගේ කියලා නේද හිතෙන්නේ. ඔයාලා කවදාවත් අමතක කරන්න එපා ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක් කියන එක. A ලක්ෂයේ තියෙන ප්‍රවේගයේ විශාලත්වය B ලක්ෂයේ තියෙන ප්‍රවේගයේ විශාලත්වයට සමානයි. ඒත් A ලක්ෂයේ තියෙන ප්‍රවේගයේ දිශාව B ලක්ෂයේ තියෙන ප්‍රවේගයේ දිශාවට සමානද? මෙන්න මේ කියන කාරණය නිසා B වගන්තියත් අසත්‍ය වෙනවා. හදිසියවත් B වගන්තියේ තිබ්බේ ප්‍රවේගය වෙනුවට වේගය නම් අනිවාර්යයෙන්ම B වගන්තිය සත්‍ය වෙනවා. මොකද වේගය කියන්නේ අදිශ රාශියක් නිසා. C වගන්තිය කියලා තියෙන්නේ A වල තියෙන චාලක ශක්තියයි B වල තියෙන චාලක ශක්තියයි සමානයි කියලා. බෝලේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැති නිසා වගේම A ලක්ෂය සහ B ලක්ෂයේදී බෝලේ වේගය විශාලත්වයෙන් සමාන නිසා අපිට A ලක්ෂය සහ B ලක්ෂයේ චාලක ශක්ති දෙක සමානයි කියන්න පුළුවන්. මොකද ශක්තිය කියන්නේ අදිශ රාශියක් නිසා. ඉතින් මේ වගේ MCQ වරණ දිගටම බලන්න ඕන නම් කටුකොලේ එලව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි කටුකොලේ එලව යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.